ඔයත් ඔයාගේ වැඩ ලේසි කරගන්න AI use කරන කෙනෙක්ද? ඉතින් Meta සමාගම විසින් හඳුන්වා දුන් Meta AI ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ AI එක පාවිච්චි කරලා අපිට පුළුවන් ලිමිට් එකක් නැතුව free අපේ image generate කරගන්න, තව අපිට ප්‍රශ්න දාලා answers ගන්න, තව අපිට maths වැඩ කරගන්න, තව assignments හදාගන්න, තව image to video, ඒ වගේ ගොඩක් features මේකේ තියෙනවා. මේක අපිට ලිමිට් එකක් නැතුව හැමදේම ෆ්‍රී තමා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේක ChatGPT එකත් එක්ක කම්පෙයාර් කරොත් එහම මේකෙන් අපිට ෆාස්ට් විදියට වැඩ ටික කරගත්ත හැකි අපේ. ඉතින් අපි බලමු මේ Meta AI එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයා අපේ channel එකට අලුතින් එකතු වුණේ subscribe කරගෙන මේ වීඩියෝ like එකකුත් දාගෙනම අපි පටන් ගමු අද වීඩියෝ එක. හරි ඔයාලට ගන්න තියෙන වගේ browser එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට search කරන්න පුළුවන් මෙතන Meta AI කියලා. මේ විදිහට ඔයා search කරන්න Meta AI කියලා. ඊට පස්සේ enter key එක press කරන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට Meta AI කියලා උඩින්ම පෙන්නනවා මේක. ඔයාලට ගන්න තියෙන මේක උඩ click කරන්න එකපාරක්. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි Meta AI එකේ interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ ගැන කියලා දෙන්න කලින් මම ඔයාලට ස්පෙෂල් මැසේජ් එකක් දෙනවා. ඉතින් මේ Meta AI එක ශ්‍රී ලංකාවට තාම සපෝට් කරන්නේ නැහැ. අපි හිතමු ළඟදිම සපෝට් කරයි කියලා. ඉතින් ඔයා එතකන් ඉන්න ඕනේ නැහැ. ඔයාලට මේක පාවිච්චි කරන්න නම් ඔයා VPN එකක් දාගන්න ඕනේ. දැන් මම කියලා දෙන්නම් කොහොමද free VPN එකක් දාගන්නේ කියලා. ඔයාලට ගන්න තියෙන අලුත් tab එකක් open කරන්න. VPN book කියලා මේ විදිහට type කරලා enter කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ site එකක් බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේක උඩ එක සැරයක් click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේක interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේකෙදි free VPN ගන්න හින්දා ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් free VPN කියලා. ඔයාලට පුළුවන් අන්න ඒක උඩ එක සැරයක් click කරන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ආයෙ පාරක් load වෙනවා මේක. බලන්න මේක පල්ලෙහාට scroll කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් free PTTP VPN කියලා මෙන්න මේ site එක මම ඔයාලට කොටු කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට මෙන්න මේ site එකෙන් පුළුවන් මෙන්න මේ කැමති VPN එකක් copy කරගන්න. මම ඔයාලට recommend කරනවා UK වගේ VPN එකක් copy කරගන්න කියලා. ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේක copy කරගන්න මුලින්ම ඔයාලට පුළුවන් control C press කරලා ලේසියෙන්ම copy කරන්න. ඊට පස්සේ ඔයාගේ computer එකේ settings open කරගන්න ඕනේ. හරි ඔයාලට මෙන්න මේ විදිහට settings icon එක බලා ගන්න පුළුවන්. මේක උඩ එක සැරයක් click කරන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයා Windows 11 පාවිච්චි කරනවා නම් ඊට පස්සේ ඔයා මෙතන යන්න network and internet කියන එකට. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් VPN කියලා. අන්න ඒක උඩ එක සැරයක් click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේ VPN තුන නම් පෙන්වන්නේ නැතුව ඇති. මොකද මම මේවා තමයි දාගත්තේ. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන add VPN කියන එක උඩ එක සැරයක් click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා. ඔයාලට මෙතන connection name කියන එකට ඕන එකක් දුන්න හැකි. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහේ අංක ටිකක් දෙන්න. ඊට පස්සේ server name or address කියන එකට ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී අපි copy කරගත්ත server name එක ඔයාලට පුළුවන් මේ settings එකට ගිහිල්ලා paste කරන්න මෙන්න මේ විදිහට control V press කරලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන VPN type එක automatic කියන එක නෙමෙයි ඔයා මෙතන දෙන්න PT කියන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන user name එක දෙන්න. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් user name කියලා VPN book කියන එක මම මේ විදිහට control C press කරලා මෙතනට ගිහිල්ලා control V press කරනවා. ඊට පස්සේ ඔයාලට password එක මෙතනදී type කරගන්න වෙනවා. මොකද මෙතනදී අපිට password එක copy කරලා paste කරන්න බෑ. ඒකින්ද මම මෙන්න මේ විදිහට password එක type කරගන්නවා. ඉතින් ඔයාලට මේ password එක මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේ විදිහට. ඔයාලට මේ password එක type කරන්න තියෙන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන save කියන button එක උඩ click කරලා ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට අපේ VPN එක බලා ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන ලේසියෙන් මෙතන connect කියන එක උඩ select කරන්න. එතකොට තප්පර කිහිපයකින් මේක connect වෙනවා. මොකද මම කලින්ම VPN එකක් connect කරලා තියෙන. ඒකින්ද මම connect කරන්නේ නැහැ ආය. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයේ මම කලින් කිව්ව විදිහට Meta AI site එකට එන්න. දැන් අපි බලමු Meta AI එකේ තියෙන features මොනවද කියලා. හරි අපි මේකේ features access කරන්න ගන්නේ අපි අනිවාර්යයෙන්ම මේකට log වෙන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතන පල්ලෙහාම බලා ගන්න පුළුවන් login in කියලා අන්න ඒක උඩ select කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ තැනක් බලා ගන්න පුළුවන්. ඔයා කලින් log වෙලා තියෙනවා නම් ඔයාලට මෙන්න මේ විදිහට accounts බලා ගන්න පුළුවන්. දැන් මම කියන්නම් ඔයා මුලින්ම එනවා නම් කොහොමද log වෙන්නේ කියලා. ඔයාලට ගන්න තියෙන්නේ login in කියන එක උඩ select කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් continue with Facebook, continue with Instagram කියලා. ඔයාලට පුළුවන් ඕන නම් මේ platform දෙකට log වෙන්න මේකට. හැබැයි මම මෙතනදී use කරන්නේ continue with email address කියන එක.
ඒක ගොඩක් ලේසි අපිට. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාගේ email address එක type කරන්න වෙනවා. හරි ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙතන next කියන button එක උඩ select කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් අහනවා create new account කියලා. අන්න ඒක උඩ select කරන්න. ඊට පස්සේ ඔයාලා පුළුවන් ඔයාගේ user name එක දෙන්න. දැන් මම මෙතනදී දෙන්නම් උසර ඉන්දිර කියලා. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙතන ආය පාරක් next කියන button එක උඩ select කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාගේ birthday එක select කරන්න වෙනවා. ඔයාලට පුළුවන් කැමති birthday එක මෙතනට දෙන්න. ඊට පස්සේ ඔයාලා පුළුවන් ආය පාරක් මෙතන next කියන එක උඩ select කරන්න. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙතනින් password එකක් දෙන්න. හරි ඊට පස්සේ ඔයාලා පුළුවන් ආය පාරක් මෙතන next කියන එක උඩ select කරන්න. ඊට පස්සේ අහනවා ඔයාගේ login info save කරන්නද කියලා. මම මෙතන save කියන එක උඩ select කරනවා. ඊට පස්සේ ඔයාලට ආය පාරක් user name එකක් දුන්න හැකි. මම මෙතන දෙන්නම් ඉන්දිර කියලා. ඊට පස්සේ name එක ආය දුන්න හැකි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන confirm කියන එක උඩ select කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනට දාපු email address එකට code එකක් යනවා. ඔයාලට කරන්න තියෙන්නේ Gmail එකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආපු code එක copy කරලා අතන්ට paste කරගන්න. ඔයාලට මෙන්න මේ විදිහට email එකක් ඇවිල්ලා ඇති. ඔයාලට පුළුවන් මෙතන මේ විදිහට copy කරන්න. Control C press කරලා ඊට පස්සේ Control V press කරලා paste කරලා next කියන එක උඩ select කරන්න. හරි අපිට ආය පාරක් අපි කලින් හිටපු page එකට මේ ආවා අපි මේ විදිහට. දැන් අපේ account එක හැදිලා ඉවරයි. ඔයාලට මෙන්න මේ විදිහට අපේ account එක බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ profile icon එක select කරලා අපේ account එකට යන්න. ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි අපේ account එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට ඕන නම් මෙතන edit කරගත්ත හැකි වගේ profile එක. දැන් අපි බලමු මේකේ තියෙන features මොනවද කියලා. හරි දැන් අපි මුලින් බලමු කොහොමද මේකේ image එක generate කරගන්න කියලා. ඔයාලට ගන්න තියෙන්නේ මෙතනට ගිහිල්ලා ඔයාලට කැමති එකක් type කරන්න. දැන් මම මෙන්න මේ විදිහට type කරගත්තා. ඔයා අනිවාර්යෙන්ම type කරද්දී මේ විදිහට උඩු කොමා දෙකක් දාලා type කරන්න අමතක කරන්න එපා. මොකද එතකොට AI එකට identify කරගත්ත හැකි මොකද්ද හරියටම title එක කියලා. ඊට පස්සේ ඔයාලා පුළුවන් enter key එක press කරන්න. ඔයාලට මෙතනදී කැමති එකක් දුන්න හැකි. ඒ කියන්නේ create a image of cat, create a image of elephants ඒ වගේ ඕන එකක් දුන්න හැකි ඔයාලට. දැන් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් අපිට ආයේ මෙන්න මේ විදිහ එකක් ඕපන් වුණා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන style එක select කර හැකි. මෙතන අපිට බලා ගන්න පුළුවන් 3D. ඊට පස්සේ අපිට මේ විදිහට fit, ඊට පස්සේ මේ විදිහට realistic, ඊට පස්සේ මේ විදිහට pin, මේ විදිහ ගොඩක් ඒවා බලා ගන්න පුළුවන්. මම මෙතන realistic කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන යටින් බලා ගන්න පුළුවන් models කියලා. ඔයාලා ඕන නම් මෙතන model එකක් වෙනස් කර හැකි. මම මෙතනදී මෙන්න මේ විදිහේ model එකක් දෙන්න. ඊට පස්සේ අපිට මෙතන lighting හැදුව හැකි. ඔයාලට පුළුවන් lighting එකත් හදාගන්න මේ විදිහට. මම මෙතන sunset කියන එක වගේ දෙන්න. ඔයාලට මෙතන lighting එහෙම හදාගන්න අවශ්‍ය වෙන්නේ නැත්නම් ඔයාලට මෙතනදී හදාගන්න ඕනේ නැහැ. හරි මම මෙන්න මේ විදිහට sunset කියන එක දුන්නා. ඊට පස්සේ අපිට මෙතන colors කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනදී colors උත් බලාගත්ත හැකි. ඉතින් මම මෙන්න මේ generate වෙච්ච එක මම මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් aspect ratio එක. ඒ කියන්නේ මෙතන 1:1 තියෙනවා, 9:16 තියෙනවා, 16:9 තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට බලාගත්ත හැකි. මම මෙතනදී 16:9 කියන එක select කරලා ඔයාලට පෙන්නන්නම් මොන වගේ එකක්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් generate කියන බටන් එක උඩ select කරන්න. එතනදී අපිට බලා ගන්න පුළුවන් මේ අපි දැන් මේ select කරපු image එකම 9:16 resolution එකට හැරෙනවා. ඒ කියන්නේ ඔයා TikTok වලට එහෙම upload කරනකොට මෙන්න මේ විදිහට බලාගත්ත හැකි. ඉතින් ඔයාලා මෙන්න මේ image එක ලේසියෙන්ම download කරගත්ත හැකි. මෙන්න මේ icon එක select කරලා මම ඔයාලට මේ image ඔක්කොම පෙන්නන්නම්. අපේ final result එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ මේ විදිහේ ලස්සන images ගොඩක් බලා ගන්න පුළුවන්. මං හිතනවා මේක අපි වෙන site එකකින් කරනවට වඩා මෙන්න මේ Meta AI එක පාවිච්චි කරලා කරද්දි ගොඩක් ලේසියෙන් අපිට කරගත්ත හැකි කියලා. ඉතින් ඔයාලා මේ කැමති එකක් මෙතන download කරගත්ත හැකි මේ විදිහට. හරි දැන් මම මේත් එක්කම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ image එකක් video එකක් විදිහට convert කරගන්න කියලා. ඔයාලා ගන්න තියෙන්නේ මෙන්න මෙතන යටින් අපිට බලා ගන්න පුළුවන් animate කියලා. අන්න ඒක උඩ එක සැරයක් touch කරන්න. එතකොට අපිට මෙන්න මේ විදිහට තප්පර කිහිපයක් ඇතුළත මෙන්න මේ අපි create කරගත්ත image එකම animate වෙලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මං ඔයාලට recommend කරන්නේ මේ Meta AI එක පාවිච්චි කරලා මේක කරන්න. මොකද අපි වෙන site එකක් පාවිච්චි කරලා කරනවට වඩා මේකෙන් Meta AI එකෙන්ම අපිට ලේසියෙන්ම කරගත්ත හැකි. හරි අපිට final result එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි බලමු මේ ඔක්කොම videos ටික play වෙනවද කියලා.
ඕ අපිට මෙන්න මේ විදිහට තමයි ලස්සනට අපේ ෆයිනල් රිසල්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මෙතනදී එකක් ඩවුන්ලෝඩ් කරගන්න. මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. මේක අපිට ගොඩක් ඩීටේල් ඇතුව මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මෙතන zoom කරලා පෙන්නනවා ඔයාලට. එතකොට ඔයාලට අයිඩියා එකක් ගත්ත හැකි කොහොමද මේ මෙටා ඒක පාවිච්චි කරලා අපි ඉමේජ් එකක් වීඩියෝ එකක් විදිහට කන්වර්ට් කරාට පස්සේ මොන විදිහේ රිසල්ට් එකක්ද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන DLM වතුර වැටෙනවා පේනවා. මෙතන අපේ ගගේ වතුර හෙල්ලෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට ගොඩක් කම්ප්ලෙක්ස් විදිහේ වීඩියෝ එකක් අපිට මේකෙන් ලේසියෙන්ම ජෙනරේට් කරගත්ත හැකි. ඉතින් ඔයාලට මේ ඉමේජ් එකට තව ඩීටේල් ඇඩ් කරගත්ත හැකි ඕනනම් මෙතන ටයිප් කරලා මම එච්චර කරන්න යන්නේ. මට ඕනේ මේකට ඔයාලට අයිඩියා එකක් දෙන්න. ඔයාම පාවිච්චි කරලා මේක ටෙස්ට් කරලා බලන්න. නැත්තම් මං කියලා දුන්නට වැඩක් වෙන්නේ නැහනේ. ඒකින්ද ඔයාම මේක පාවිච්චි කරලා බලන්න. දැන් අපි බලමු කොහොමද අපි ප්‍රශ්නයක් දැම්මට පස්සේ මේකෙන් උත්තරේ දෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට අපි බලමු ඒවා එකට කියලා අපිට විසඳ ගන්න පුළුවන් වේද කියලා. හරි දැන් මම මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් දා ගන්නවා. ආට පුළුවන් කැමති ප්‍රශ්නයක් මෙතනට දාගන්න. ඊට පස්සේ මම මෙතන enter key එක press කරනවා. අපි බලමු මේකෙන් ලැබෙන උත්තරේ මොකක්ද කියලා. හරි ඉතින් අපිට මෙන්න මේ විදිහට උත්තරේ බලා ගන්න පුළුවන්. The capital of the France is Paris කියලා. ඉතින් අපිට මේකේ තව හඳුන්වලත් ඒක දීලා තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් දැම්මොත් උත්තරයක් බලා ගන්න පුළුවන්. අපි බලමු තව ප්‍රශ්නයක් දාලා මේකට. අපි බලමු කොහොමද අපි කෑම රෙසිපියක් ඉල්ලුවොත් කොහොමද මෙයා අපිට රියැක්ට් කරන්නේ කියලා අපි බලමු දැන්. මම මෙන්න මේ විදිහට කොහොමද චොකලට් කුකීස් හදන්නේ කියලා දැම්ම බලමු අපිට මෙයා මොන වගේ උත්තරයක් දෙයිද කියලා. ඉතින් අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් ටික වෙනම ඉන්ට්‍රොඩක්ෂන් එක වෙනම බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන කියලා දීලා තියෙනවා salt, baking soda, ඊට පස්සේ මේ විදිහට eggs, ඒ විදිහට අපිට අවශ්‍ය කරන හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම මෙතන දීලා තියෙනවා. ඒත් එක්කම අපිට මේ විදිහට හදන විදිහක් දීලා තියෙනවා. ඉතින් ඔයා කෑම වෙන කෙනෙක් නම් ඔයාට මෙටාය එක පාවිච්චි කරලා කෑම රෙසිපීස් හදාගත්ත හැකි. ඔයාගේ එහෙම කෑම වෙන කෙනෙක් නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න කුකින් කියලා. එතකොට මටත් දැනගත්ත හැකි මගේ වීඩියෝස් බලන කොච්චරක් කෑම හදනවද කියලා. හරි දැන් බලමු මේකට ගණන් ප්‍රශ්නයක් දාලා මොන වගේද කියලා. දැන් මම මෙන්න මේ විදිහට ගණන් ප්‍රශ්නයක් දැම්මා. දැන් බලමු මේක උත්තරේ අපිට ආවා 35.14යි කියලා. ඉතින් අපිට උත්තරෙත් හරියටම ආව බලා ගන්න පුළුවන්. අපි තව ප්‍රශ්නයක් දාලා බලමු. හරි දැන් මම මේ විදිහට තව ප්‍රශ්නයක් දාගත්තා. දැන් බලමු මේකේ උත්තරේ මොන වගේද කියලා. ඉතින් ඔයා ඉස්කෝලේ යන කෙනෙක් නම් එහෙම නැත්නම් කැම්පස් යන කෙනෙක් නම් ඔයාට පුළුවන් ලේසියෙන්ම මේ මෙටා එක පාවිච්චි කරලා ගණන් ප්‍රශ්න assignments හදාගන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට අපිට x ට උත්තරය ආව 4යි කියලා. ඔයාට පුළුවන් මේ ගාන හදලා බලන්න ඔයාගේ පොතක. හරි ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට මෙටා එක පාවිච්චි කරලා ඔයාගේ වැඩවලට අවශ්‍ය කරන හරි තව ඔයාට පුළුවන් මේ මෙටා එකකට voice ඒ කියන්නේ ඔයාගේ mic එකෙන් කතා කරලා ඔයාට ප්‍රශ්න ඇහුව හැකි. ඔයාට ගන්න තියෙන මෙතන talk කියන කුඩ select කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ mic එක මේ විදිහට කතා කර හැකි. ඔයාට පුළුවන් මෙතනින් කතා කරන්න ඕන නම් තව ඔයාට මේ ඔයාගේ ෆොටෝ එකක් දාලා ඔයාට ඕන නම් මේ විදිහේ image එකක් generate කරගත්ත හැකි. ඉතින් ඔයාට පුළුවන් මේ මෙටා එක පාවිච්චි කරලා ගොඩක් වැඩ කරගන්න. මං ඉතාමත් කෙටියෙන් තමයි ඔයාලට මේ මෙටා එක ගැන කියලා දුන්නේ. මොකද මං ඔයාලට පාවිච්චි කරලා මේක බලන්න තියන්න බෑ. මං හැමදේම කිව්වොත් වැඩක් නැති වෙන හින්දා මං කෙටියෙන් මං ඔයාලට මේ මෙටා එක ගැන කියලා දුන්නා. ඉතින් ඔයාත් මේක යූස් කරලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න කොහොමද තත්ත්වය මේකෙන් වැඩ හොඳයිද කියලා. තව අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න. තව මේ වීඩියෝ එක කැමති නම් මේ වීඩියෝ එක like එකක් දාන්න. අකමැති නම් dislike එකක් දාන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලුවා වගේම ආසයි තියෙන DeepSeek එකෙන් කොහොමද අපි වැඩ කරගන්නේ කියලා ඉගෙන ගන්න. මම මේ අපි වෙන වීඩියෝ එකෙන් කියලා දීලා තියෙනවා කොහොමද අපි DeepSeek AI එක පාවිච්චි කරන්නේ කියලා. මේ AI එක පාවිච්චි කරලා 100% free වැඩ ගොඩක් කරගත්ත හැකි. එහෙනම් අපිව subscribe කරලා ඒ වීඩියෝ එක බලන්න යන්න. එහෙනම් click කරන්න.